ලෝකේ ලස්සනම කෙල්ල උබ්බරි කුමාරිකාව. අස්සක රජුරෝ කසාද බැන්දේ රූප සුන්දරිය. මැරුණා තරුණ කාලේ. බෝසත්යන් වහන්සේ කිව්වා රජතුමනි ඇය ඉපදුනේ මේ උද්‍යානෙම. අනේ ගෙන්නන්නකෝ කිව්වා. ගෙන්නවා. ආවේ කවුද? ගොමකුරුමිනි දේනවා. ලෝකේ ලස්සනම ගෑණි මැරිලා ගොමකුරුමිනියෙක් කියලා. ඒ පාර ඇහුවා උඹට මෙහෙම උනේ ඇයි? කාගේවත් වැරද්දක් නෙමෙයි මගේමයි වැරද්ද. මං රුව සරු කළා සසර සරු කළේ නෑ. ඒ කියන්නේ සසරේ පිනට ලස්සන රූපයක් ලැබුණ ඒක වැඩි කර කර හිටියා මිස සසර සරු කරන්න මුකුත් කළේ නෑ. ඉතින් ඇහි බඹ ගලවන්න ඇති, කොණ්ඩ පාට කරන්න ඇති, ඊළඟට මූණේ වලවල් වහලා, පොටි ඇදලා, තීන්ත ගාලා, පොටි කපල. ගෑනුන්ට තියෙනවා නෙවෙට නියපොත් පාට කරලා මැනිකියු කියනවා, පෙඩිකියු කියනවා නේද? ඔක්කොම කරන්න ඇති. හැබැයි දන් හැන්දක් බෙදුවේ නෑ, බණ ඩිංගීත්තක් ඇහුවේ නෑ, සීලයක් රැක්කේ නෑ, හිත හැදුවේ නෑ. මලා තරුණ කාලේ. අර පින් ඔක්කොම ඉවරයිනේ. දැන් භුක්ති විඳලා ඊට පස්සේ ගිහිල්ලා ඉපදුනේ තිරිසන් යෝනියේ. ගොම කුරුමිනියෙක් කියලා. ඔන්න සසර.